හායි යාළුවනේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා මගේ මූණට හොඳ රිසල්ට් එකක් ලබා දුන්න මැජික් පැක් එකක්. ඉතින් මේක හරිම ලේසියෙන් ගෙදර තියෙන දේවල් වලින්ම ඔයාට හදා ගන්න පුළුවන්. මුලින්ම කෝපි තේ හැන්දක ප්‍රමාණයක් අපට අවශ්‍ය වෙනවා. කෝපි කියලා කියන්නේ අපේ මුහුණේ තියෙන මැරුණු සෛල ඉවත් කරන හොඳ ස්ක්‍රබ් එකක්. ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. කස්තුරි කහ පාවිච්චි කරන්න පුළුවන් නම් මේකට වඩාත් හොඳයි. කහ වලින් මූණේ තියෙන බැක්ටීරියාවන් ඉවත් කරලා මූණේ පිම්පල්ස් එන එක ගොඩක් අඩු කරනවා. ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරගන්න අවශ්‍ය ප්‍රමාණයට යෝගට් එකතු කරගන්නවා. යෝගට් වලින් අපේ මූණට හොඳ තෙතමනයක් වගේම හොඳ පෝෂණයකුත් ලබා දෙනවා. ඒ වගේම මේකට මම දෙහි බිඳු කිහිපයකුත් එකතු කරගන්නවා. දෙහි වලින් අපේ සමේ තියෙන ඔයිලි ගතිය ඉවත් කරලා පිම්පල්ස් එන එක අඩු කරලා සම පැහැපත් කරන්නත් උදව් කරනවා. ඒ වගේම මී පැණි බිඳු කිහිපයකුත් මේ පැක් එකට මම එකතු කරගන්නවා. දැන් මේ ටික මම හොඳට මික්ස් කරගන්නවා. මූණට හොඳින් ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රමාණයට එනකන් මේක හොඳින් මික්ස් කරගන්නවා. නැවතත් මම යෝගට් සල්පයක් එකතු කරලා මේක ඇප්ලයි කරගන්න පුළුවන් ප්‍රමාණයට මිශ්‍ර කරගන්නවා. පසුව හොඳින් පිරිසිදු කරගත්ත මූණට මේ පැක් එක මේ විදියට ඇප්ලයි කරගන්නවා. මේ විදියට බෙල්ලටත් ඇප්ලයි කරගන්න පුළුවන්. ඔයාලට මේ පැක් එක මුළු ශරීරයටම උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ නැචරල් දේවල් පාවිච්චි කරනවා නම් අපේ ස්කින් එකටත් හොඳයි. ඉතින් මේ පේන්නේ හරියටම විනාඩි 20කට පස්සේ මගේ ස්කින් එක ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. ඔයාට මේක ඇප්ලයි කරලා විනාඩි 20කින්ම ඔයාගේ මුහුණේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම පැක් එක සෝදලා ඉවත් කරගන්නවා. මට මේකෙන් ගොඩක් හොඳ රිසල්ට් එකක් ලැබුණා. ඉතින් ඔයත් මේක පාවිච්චි කරලා බලලා රිසල්ට් එක කියන්න.